අපි මේ ඉන්නේ මාතර නිල්ලලා නදියේ කිඹුලම් පත්තුව කියන ප්‍රදේශයේ. මේ හරියට කිඹුලම් පත්තුව කියලා කියන්නේ ඒ කාලේ ඉඳලම මේක තමයි කිඹුල්ලන්ගේ නිජබිම නිල්ලලා ගඟේ. ඒ නිජබිම හරහා 2019 වගේ අවුරුද්දේ නිර්මාණය කෙරුවා අපේ මාතර සහ අවට ජනතාවට පානීය ජල ප්‍රශ්නය විසඳන්නට කියලා ලවණ බාධකය කියලා මෙන්න මේ වගේ බැම්මක්. ඒ බැම්ම උඩ තමයි ඉඳගෙන තමයි මම මේ දැන් කතා කරන්නේ. 2019 පසුගිය රජය කාලේ මේ ව්‍යාපෘතිය ආරම්භ කෙරුවේ 65,000කට පමණ වූ මාතර අවට ප්‍රදේශවල ජනතාවගේ පානීය ජල ප්‍රශ්නය විසඳන්නට. එවන් වූ ව්‍යාපෘතියක් අද පත් වෙලා තියෙන්නේ රුපියල් කෝටි 300ක් නිල්වලා ගඟටම පා කරමින් ගොවිබිම් අක්කර දහස් ගණනක් විනාශයට පත් කරමින් එවැගේම ගං වතුර ප්‍රශ්නය තවත් උග්ග කරමින් මේ වගේ ඉතාමත්ම අසාර්ථක ව්‍යාපෘතියක් බවට තමයි මේ කරදිය බාධකය එහෙම නැත්නම් ලවණ බාධකය කියන මේ ව්‍යාපෘතිය අද පත් වෙලා තියෙනවා. මේක මේ වගේ තත්ත්වයට පත් වෙන්නට කරුණු කාරණා පහක් බලපාලා තියෙනවා. මේ කරුණු කාරණා අපි එදා දේශපාලන සහ නිලධාරී සියලු දෙනා ඉදිරියේ කරුණු පැහැදිලි කරලා දුන්නා. මේ යෝජනාව ක්‍රියාත්මක කරනවා නම් මෙන්න මේ කරුණු පහ නිවැරදි කරලා මේක කරන්න කියලා. එදා එයා ඒකට අහුම්කම් දුන්නේ නැහැ. බලධාරීන් අහුම්කම් දුන්නෙත් නැහැ. එදා නිලධාරීන් අහුම්කම් දුන්නෙත් නැහැ. ඒ කරුණු පහ මොනවද කියලා මම ඊටාම කෙටියෙන් කියන්නම්. එකක් තමයි මේ තෝරාගත්තු ස්ථානය. මේ ස්ථානය තෝරා ගැනීම තමයි ප්‍රධාන වශයෙන් මේ අසාර්ථක වීමට හේතුව. දන්නවා මේ නිල නදියේ මීට ඉහළින් තුඩාව ගඟ, කැප්පුවල ගඟ, බණ්ඩත්තර ගඟ, මාගල්ලකොට පොම්පාගාරය හරහා එන ගඟ. ගංග හතරක් පසු කරන් ඇවිල්ලා තමයි මේ ස්ථානය මේක ඉදි කරන්නේ. එදා නිල්ලලා යෝජනා ක්‍රමයේදී බණ්ඩත්තර තනි පාලම් දෙකක් කරා. ඒ වගේ දෙගුණයක් කරේ ඒ එන ජලධාරිතාවට එතන දරා ගන්න බැරි නිසා. එහෙමත් තියේදී තමයි මේ ඉංජිනේරු මහත්වරු මේ ගඟේ පටුම තැන මෙතන ස්ථානය හැටියට තෝරගන්නේ. ඒක තමයි අංක 1 වැරද්ද. ඊළඟ දෙවෙනි වැරද්ද හැටියට අපි දකිනවා ඔබට පේන්න ඇති මේ ගඟේ පටු ස්ථානය තවත් පටු කරනවා මෙයාලා. මේක හදන්න ගිහිල්ලා මේ ස්ථානයේ තියෙන පළල තවත් අඩු කරලා තමයි මේක නිර්මාණය කරන්නේ. ඊළඟ තවත් වැරද්දක්. ඒ පටු කරපු ස්ථාන ටිකේ දොරවල් සංඛ්‍යාව අඩු කරලා මෙන්න මේ වගේ ෂීට් පයිල් ගහනවා දෙපැත්තට. ඒ කියන්නේ ගඟේ දොරවල් ප්‍රමාණය අඩු කරලා ෂීට් පයිල් ගහනවා. ෂීට් පයිල් ගහුවට ඒක සාර්ථක නැහැ. කරදිය ගල් නෙලාවට මෙතන උඩින් අනිත් පැත්තට කරදිය ගල් දොරවල් ඔක්කොම වැහුවත් කරදිය පාර උඩට යනවා. අනිත් වැරද්ද තමයි අපි ඕන කෙනෙක් දන්නවා පහේ පන්ති ළමයෙක්ගෙන් ඇහුවොතින් ඇලක් හරහා බැම්මක් ගැහුවොත් මොකද වෙන්නේ කියලා දන්නවා. වතුර පාර බ්ලොක් වෙනවා කියන්නේ. බාධක වෙනවා කියන්නේ. එතකොට මේ නිර්මාණය කරද්දී අඩි 17මාරක් දැන් පෙන්වන්න විදියක් නැහැ. වතුර නිසා අඩි 17මාරක් මේ ගඟ හරහා බැම්මක් ගියා. අඩි 17මාරක් ගඟේ බැම්මක් ගියාම වෙන ආනිසංශ මොකද්ද කියලා අර පහේ පන්ති ළමෙන් ඇහුවම කියාවේ මේ ඉංජිනේරු මහතුන්ට එදා තේරුම් ගන්න බැරි වුණා. අපි කිව්වා එදා ඒක කරන්න එපා කියලා. ඊළඟ අනිත් පැත්ත තමයි අනිත් වැරද්ද තමයි මේ පතුලේ ඉඳලා දාන්න ඕන දොරවල් ටික දැන් මේ අඩි 17මාරක් උඩින්නේ. ගඟ පතුලේ ඉඳලා දොරවල් දැම්මම සාමාන්‍ය විදිහට ගඟේ ජල බස්නාව දොර ඇරියම බහිනවා, දොර බැහුවම නවතිනවා, කරදිය එනකොට වළක්වන්න පුළුවන්. නමුත් මේ විදිහට වළක්වන්න බෑ. මේ සීට් පයිල් වල යනවා. නමුත් ඒකත් අසාර්ථක විදිහට තමයි කරන්නේ. අනිත් එක තමයි දොරවල් කොට කරලා සහ දොරවල් පටු අඩු කිරීම. දොරවල් 7ක් වගේ දාන්න ඕන එක මේ දොරවල් 5ක් තමයි දාලා තියෙන්නේ. මෙන්න මේ ප්‍රධාන ගැටලු නිසා තමයි අද මේ ව්‍යාපෘතිය අසාර්ථක භාවයට පත් වෙලා 300 කෝටි 300ක් මුදලක් විනාශ වෙලා ගොවිබිම් නැති කරලා පානීය ජල ප්‍රශ්නය තවත් උග්‍ර කරලා ඉදිරියේදී මෝසම ඇතිවලදී ගම් වතුර තත්ත්වය ඉතාමත් භයානක විදියට වැඩි කරන්නට මේ ව්‍යාපෘතිය අද බලපාලා තියෙනවා.
මේ ව්‍යාපෘතිය මෙහෙම වෙන්න හේතු හැටියට බලලා මේක නිවැරදි කරන්න කපනවා බයිපාස් කියලා තවත් ඇලක්. ඒ කියන්නේ තියුණු ගඟ පොඩි ගඟක් හැටියට තවත් නිර්මාණය කරනවා. එතකොට කරදියට ඕන විදියට මේ දැන් යන්නේ කරදිය උඩට යනවා. කරදිය බහින වෙලාවට පල්ලෙහාට බහිනවා. කිසිම වෙනසක් නැහැ. එතකොට අපේ පානීය ජල ප්‍රශ්නේ එතනම විනාශයි. අනිත් ප්‍රශ්නත් එතන විනාශයි. මේ ව්‍යාපෘතිය මෙහෙම වෙන්න මේ ඉංජිනේරු මහත්තුරු එදා මේක දැනගෙන හිටියේ නැද්ද? අපි දන්නවනේ ඉංජිනේරු මහත්තයෙක් වුණාම සාමාන්‍යයෙන් අපි ලංකාවේ තියෙන හොඳ උසස් විශ්වවිද්‍යාල කෙසේ වෙතත් ඒවයින් නැත්තම් මේ ඉංජිනේරු මහත්තුරු යාල කැලේ තියෙන යාල අභයභූමියේ තියෙන විශ්වවිද්‍යාලකින් හරි උපාධිය ගත්ත ගාන ඉංජිනේරු උපාධිය ගත්තයිනේ. එතකොට එහෙම අය මේක දැනගෙනද කරේ මේ වැරද්ද කරේ නොදැනද? මේ වැරද්ද කරන්නේ දැනගෙනද නොදැනද? මේක සමහර විද්‍යාවතුන් උගතුන් බුද්ධිමතුන් කියන්නේ මේක මෝඩ පාලම කියලා. මෝඩ බැම්ම කියලා. හැබැයි මේක මෝඩ බැම්ම තමයි. හැබැයි එකක් තියෙනවා මේ මෝඩ බැම්ම හදන්නේ මෝඩයෝ නෙවෙයි. උගත් මිනිස්සු ටිකක් හදන්නේ අපි මෝඩයෝ කරලා හදපු බැම්මක් මේක. මේක මෝඩයෝ උනේ අපි. අපි මෝඩයෝ කරලා මේ මෝඩ බැම්ම හැදුවා. මේකේ ලොකු රහසක් තියෙනවනේ. ඒ රහස දැනගන්නනේ. අපි ඒක ලෝකයට කියන්න. ඒ රහස ලෝකයට කියන්න නම් දැනගන්න ඕන නම් කිඹුලම්පත්වේ අපි channel එකත් එක්ක රැඳී සිටින්න. ඊළඟ වීඩියෝ එකේදී ඒ ටික බලා ගන්න පුළුවන්.